හරි හරි කමන්න. මට දැන් මගේ මනුස්සයව බේරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබිලා තියෙනවා. දිලිය මාතාව නගින්න. මේ මොනවා කතා කරන්න එපා. මං කතා කරනකන් ඉන්නවා. මං තමුසේ කියන භාෂාවෙන්ම කියන අනේ අර මගුලේ රස්නේ යන්න කලින් මරා ගන්න නම් එපා ගමුලි. හරි හරි. මම මොකුත් කියන්නේ නෑ. මං උත්තරයක් දෙන්නම්. එක්ක මාත් එක්ක ගෙදර යන්. නැත්තම් ඔය යන තූතු කුඩියක මාවත් එක්ක කරගෙන යන්. කොහෙටවත් වැරද්දක් කළා නැත්තම් මොකටද මාව එක්ක යන්න බය වෙන්නේ? මගේ කතාව ඉවරයි. මේ අහන්නකො මය අම්මා. අපි තනියම ඔලුව උස්සගෙන ගමනක් යනවා බලාගෙන ඉන්න බැරි එකේ. හරි අපිව අමාරුවේ දාන්න මොකක් හරි යටි කූට්ටු ගේමක් ගහලා දැන් මේකත් එහෙම වැඩක්. එහෙම එකක් දන්නවා නම් මොන මගුලටද ඒකෙම රිංගගෙන ඒකෙම නැහෙන්න හදන්නේ? කියන දේ අහනවකො මුලින්ම. කියවන්නේ බොරුවට. කියන දේ අහනවා. දැන් ඒක අපිට උගුල් ඇටෙව්වා කියලා අපි යන ගමන නවත්තන්න ඕනේද? ඉඳලා හිටලා උගේ උගුලකට ආ වුණාම අපි දැනගන්න ඕනේ හිමීට කකුල කපා ගන්න නැතුව ගැටේ ලිහලා ඉස්සරහට යන්න. නැත්නම් හැමදාම එකම දැනනේ බබා. කතාව පටන් ගන්න උත්තරයක් දුන්නානේ. ඒකම තමයි මට ආයෙත් මතක් කරන්න පුළුවන්. අත්තිලව්වේ ගෙදර යන්න බෑ. ගෙදර යන්න පුළුවන් නම් යනවනේ ගෙහි ගිහිල්ලා ඉන්නවනේ. දැන් අර යකාව එළියට ගන්න අපි මොකක් හරි නැටුමක් නටන්න ඕනේ. ඒකට එළියට වෙලා ඉන්න ඕනේ. ඒකට තමයි මේ එළියට බහැලා ඉන්නේ. අනේ මේ මංජිත, ඒ මිනිස්යාව බේරගන්න ඒ මිනිස්යාගේ දෙමව්පියෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ට සල්ලි තියෙනවා, හයිය තියෙනවා, බලපුරුවන්කාරකම් තියෙනවා. අපිට මොනවද තියෙන්නේ? ඔයා ඇතුළට ගියොත් කවුද ආව එළියට ගන්නෙ? කතා කර කර ඉන්න බෑ ගංගුලි. පරක්කු වෙනවානේ. පරක්කු වෙනවා රත්තරන්. ඔයා පාඩුවේ ගිහිල්ලා ගේ ඇතුළට වෙලා ඉන්නකෝ. දැන් මට මේ සර්ලා ගෙදරිමුත් කතා කරලා එහෙට යන්නත් උ. අනේ මේ මම මේ එළියට යන්නත් එක්ක ඇඳුමක් දාගෙන ආවේ මංජිත ආපහු ගෙදර යන්න බලාගෙන නෙමෙයි. යනවා නම් දෙන්නත් එක්කම යමු. මම පොරොන්දු වෙනවා කිසිම කරදරයක් කරන්නේ නැහැ කියලා. ඇවිල්ලා පැත්තකින් හරි මං එනවා. මමුසෙත් එක්ක මෙතන කියව ඉන්න හැදුව අරබිනියා අර එල්ලනකම් මට මෙතනින් යන්න වෙන්නේ නැහැ. නගිනෝ. පාන්දර 3-4 වෙනකම් කන්න බොන්න නැතුව ලගින්න උනාම හොඳට තේරෙන්නේ. නගින්න. හරි හරි කමන්න. මට දැන් මගේ මනුස්සයව බේරගන්න යෝධ බල යෝධ ශක්තිය ලැබිලා තියෙනවා. දිලිය මාතාව නගින්න.